ටීචර් අම්මා හෙවත් හයේෂිකා ප්‍රනාන්දු වෙනුවෙන් සුපිරියටම ක්‍රියාත්මක වෙන නීතිය ගැනයි දැන් අපි කියන්න යන්නේ. 5 වසර ශිෂ්‍යත්ව උපකාරක පන්ති පවත්වන හයේෂිකා ප්‍රනාන්දු නැමැති ගුරුවරිය එම නඩුවේ සැකකාර තරුණයාට අමානුෂික ලෙස පහර දුන්නේ යයි එම තරුණයා විසින් කරන ලද පැමිණිල්ල නිසා සමාජ මාධ්‍ය තුළ ඒ ගැන විශාල කතාබහක් ඇති වුණා. සමාජ මාධ්‍ය තුලින්ම වීරත්වය ගොඩනගාගෙන ටීචර් අම්මා නමින් තමන්ව හඳුන්වා ගනිමින් සිය අන්තර්ජාල ඉගෙනුම් ව්‍යාපාරය කරගෙන ගිය හයේෂිකාට මෙම ප්‍රචාරය දැඩි ලෙස අවාසියක් ඇති කළ බවයි වාර්තා වුණේ. කොහොම හරි ඉතින් ඊයේ වන විට වාර්තා වුණේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය කොට්ටාශය දැනුවත් කිරීමට පෙර මාධ්‍යයට අනාවරණය කළේ යයි කියා ඒ සම්බන්ධයෙන් කටාන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත සුදුසිංහ මහතාට පවා එරෙහිව විනය පරීක්ෂණයක් මේ වන විට ආරම්භ කර ඇතිවයි. එම විනය පරීක්ෂණය පවත්වා වාර්තාවක් වහාම ඉදිරිපත් කරන්නයි වැඩ බලන පොලිස්පතිවරයා මීගමුව කොට්ටාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාට නියෝග කොට ඇතැයි වාර්තා වෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාශය විසින් කරන ලද පැමිණිල්ලක් අනුව වැඩ බලන පොලිස්පතිවරයා එම නියෝගය කොට ඇතැයිද වාර්තා වෙනවා. හයේෂිකා ප්‍රනාන්දු මෙම සිද්ධිය නිසා සැඟව සිට නීතිඥ බලෑනියක්ම සමග උසාවියට භාර වී පැය කිහිපයකින් ඇප මත නිදහස් වූ අතර ඇය තම තේජස පෙන්වා නීතියෙන් ගැලවෙන්න උත්සාහ කරන බවට තරුණයාගේ මව හා සොහොයුරිය ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද පවත්වා තිබුණා. මේ වන විට රෝහල්ගතව සිටි 21 හැවිරිදි තරුණයා නිවසට ගොස් ඇති අතර පහර කෑමෙන් පසු ඔහුට අතවර චෝදනාවක් ගොනු කිරීම නිසා ඔහුට නැවත අදහෙවත් 21 වෙනිදා එම නඩුවට පෙනී සිටීමට සිදු වුණා. හයේෂිකා ප්‍රනාන්දු සැඟව සිටීමේ සිට මේ දක්වා ඇතැම් පුවත්පත් මෙම සිද්ධිය වාර්තා කරන ආකාරය පරස්පර ස්වරූපයක් පෙන්වන අතර හයේෂිකාගේ වර්ධ යටගැසීමේ ප්‍රයත්නයක් සහ තරුණයා වර්ධකට පැටලවීමේ උත්සාහයක් පවතින බවට විවේචන මතුව තිබෙනවා. හයේෂිකා වර්ධකට හසුවීම ප්‍රසිද්ධ කිරීම නිසා පොලිස් ස්ථානාධිපතිවරයාට පවා විනය පරීක්ෂණයක් මතුවීම ඉතින් කැපී පෙනෙන සිද්ධියක් වෙනවා. තරුණයෙකුගේ ඌෂණ කෝෂවලට හානි කළ පහරදීමක් කළ හයේෂිකා ඇගේ සැමියා සහ කළමනාකරු ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත දැන් නිදහස්ව සිටින නමුත් යළිත් සැප්තැම්බර් 14 වැනිදා ඊළඟ නඩුවාරයට පෙනී සිටීමට නියමිතයි. හොඳයි ඉතින් කොහොම හරි මෙහෙම චෝදනාවක් මාධ්‍යයට කිව්වා කියලා OIC කෙනෙක්ට විරුද්ධව විනය පරීක්ෂණයක් කරනවා කියලා නම් ඉතින් අපිට ඇහිලා තිබුණේ නැති තරම්. කොහොම හරි ඉතින් මේ පාර මේ සිද්ධිය නිසා තමයි OICට එරෙහිවත් සිද්ධිය ගැන මාධ්‍යයට කිව්වා කියලා විනය පරීක්ෂණයක් කරන්න පෙළඹිලා තියෙන්නේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහසත් කමෙන්ට් එකක් දාගෙනම යන්න. ඒ වගේම මේ වගේ දේවල් ගැන දැනගන්න අපේ channel එක subscribe කරන්න අමතක කරන්නත් එපා. ස්තුතියි.